ආයුබෝවන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිත මිතුරනි ඔන්න ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමත් අතර පැවති තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 103කින් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. යනු ශ්‍රී ලංකා කණ්ඩායම තමයි මේ වෙනකොට ටේබල් එකේ උඩම ඉන්නේ කියන කාරණේ අනිවාර්යෙන්ම සඳහන් කරන්නට ඕනේ. පොයින්ට්ස් 6ක් එක තරග 4ක් ක්‍රීඩා කරලා තරග 3ක් ජයග්‍රහණය කරලා 0.913 net run rate එක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒ වගේම ඉන්දියා කණ්ඩායම තරග දෙකක් ජයග්‍රහණය කරලා පොයින්ට්ස් 4ක් එක ඉන්නවා. දෙවැනි තැන යනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඉන්දියා ඒ කණ්ඩායම අතර තමයි ඉරිදා දිනේදී අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. අපි තරගයේ දිහාවට අවධානය යොමු කරමු. මේ ඇෆ්ගනිස්තාන තරගයේ දිහාවට ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කරන්නට සමත් වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 66ක් පන්දු 54කදී 4 පාරවල් 12ක් සමග රැස් කරනවා. ඊට අමතරව අවිෂ්ක ෆර්නෑන්ඩෝ ශතකයක් පිට ශතක දෙකක් රැස් කරන්න සමත් වීම තමයි විශේෂත්වය. පන්දු 97කදී ලකුණු 110ක් රැස් කරන්නට අවිෂ්ක ෆර්නෑන්ඩෝ සමත් වෙනවා. 4 පාරවල් 13කොත් 1-6 පහරක්ද සමගින්. ඊට අමතරව නොවිනිදු ෆර්නෑන්ඩෝ පන්දු 70කදී 4 පාරවල් 4ක් සමග ලකුණු 45ක් රැස් කරන්න සමත් වෙනවා. සදීර සමරවික්‍රම ලකුණු 14යි, රවිදු ෆර්නෑන්ඩෝ ලකුණු 25යි, වනුජ සහන් ලකුණු 19ක් රැස් කරන්න සමත් වෙනවා. පන්දු වැවීමේදී ෆරිඋඩුන් ඔහු කඩුළු 4ක් ලකුණු 60කට දවා ගන්නවා. ඊට අමතරව මොහොමඩ් ඉබ්‍රාහිම් ලකුණු 70ට එක කඩුල්ලකුත් ෆර්මුනුල්ලා ලකුණු 68ට කඩුළු 3කුත් දවා ගන්න සමත් වෙනවා. ඒ අනුව පිළිතුරින්ම ක්‍රීඩා කරන පිළිපිවිසි ඇෆ්ගනිස්තානට ලැබුණු ඉලක්කය 323ක්. නමුත් ඔවුන් පන්දු වාර 42යි පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දැවි රැස් කරන්නේ ලකුණු 219ක් පමණයි. එතෙන්දී ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරුවා හසන් ලකුණු 74ක් පන්දු 78කදී රැස් කරනවා. ඊට අමතරව බහිර්ෂා ලකුණු 35කුත් ඒ වගේම තමයි ෆර්මනුල්ලා ලකුණු 43කුත් රැස් කරන්නට සමත් වෙනවා. විශේෂයෙන්ම අපි කතා කරොත් පන්දු වැවීම පිළිබඳව දුලාජ් සමුදිත නව වීරයෙක් ශ්‍රී ලංකාවට බිහි වුණා. දුලාජ් සමුදිත වමත් වේග පන්දු යවන්න ලකුණු 25ට කඩුළු 5ක් ඉකොනොමි රේට් එක 3.6යි 5ක රඳව ගනිමින් පන්දු වාර 6කුත් පන්දු 5ක් අවසානයේදී තමයි ඔහු මේ ආකාරයේ දක්ෂතාවයක් දක්වන්නේ. ලකුණු 25ට කඩුළු 5ක් දවා ගන්නවා. වයස අවුරුදු 23ක ක්‍රීඩකයා. වීර කැටිය මධ්‍ය විද්‍යාලයෙන් තමයි ඔහු බිහි වෙන්නේ ක්‍රිකට් වලට. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ක්‍රීඩකයා ගැන කතා කරොත් අපි මොහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තමයි නියෝජනය කරන්නේ. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තමයි අන්තර් සමාජ මට්ටමින් නියෝජනය කරන්නේ. ලිස්ටේ කරියා එක තුල තරග 10කදී කඩුළු 16ක් දවා ගන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. ඉකොනොමි රේට් එක 5.94ක රඳව ගනිමින් තමයි ඔහු ක්‍රීඩා කරලා තිබෙන්නේ, පන්දු යවලා තිබෙන්නේ. ඒ වගේම ෆස්ට් ක්ලාස් කරියා එක ගැනත් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේ ක්‍රීඩකයාගේ තරග 17කදී කඩුළු 34ක් ලකුණු 54 කඩුළු 5 තමයි හොඳම පන්දු යැවීමේදී 4.3 ඉකොනොමි රේට් එකක් රඳවගෙන තිබෙනවා. එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ A ටීම් එකේ තිබෙන ඩෙබියු තරගය තමයි ඔහු ක්‍රීඩා කරන්නේ. ඔහු ඩෙබියු කරේ මේ තරගයේදී ඒ කණ්ඩායම වෙනුවෙන්. ඉතින් මේ විදිහේ අත්දැකීම් නොමැති ක්‍රීඩකෙක් මේ පළවෙනි තරගයේදීම කඩලු 5ක් දවා ගැනීම විශේෂිත කාරණයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව හැමෝම මේ දවස්වල කතා කරන කුකදාස් මාතුලන් ලකුණු 38ට කඩලු 3ක් දවා ගන්නවා. ඊට අමතරව රවිදු ෆර්නෑන්ඩෝ ලකුණු 44ට එක කඩලුකුත්, විජේකාන්ත් වියස්කාන්ත් ලකුණු 53ට එක කඩලුකුත් දවා ගන්නවා. සමස්තයක් විදිහට අපි ගත්තයන් පස්සේ මේ තරගය තුල අපි ගත්තොත් සම්බන්ධතාව වයිස් ගත්තොත් සම්බන්ධතාව මට්ටමින් මේ තරගය ගැන කතා කරොත් අපි මුලින්ම ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාවයේ ලකුණු 133ක්. ඊට අමතරව ශ්‍රී ලංකාවේ දෙවනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සම්බන්ධතාවයක් පවත්වන්නට සමත් වෙනවා. ආරම්භක සම්බන්ධතාවයේ දික්වැල සහ අවිෂ්ක, ඒ වගේම අවිෂ්ක සහ නුවණිදු ෆර්නෑන්ඩෝ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සම්බන්ධතාවයක් පවත්වන්න සමත් වෙනවා. බහිර්ෂා සහ හසන් අතර ලකුණු 75ක සම්බන්ධතාවයකුත්, ෆර්මනුල්ලා සහ ගුර්බාස් අතර ලකුණු 56කුත් ක සම්බන්ධතාවයකුත් පවත්වන්න සමත් වෙනවා. මේ ගුර්බාස් කියන්නේ රමනුල්ලා ගුර්බාස් නෙමෙයි, කලේල් ගුර්බාස් කියන ක්‍රීඩකයෙක්. ඉතින් මේ ආකාරයට තමයි මේ තරගයේ සමස්තයක් විදිහට අපිට කතා කරන්න තිබෙන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් පිළිබඳව අත්දැකීම් අඩු පන්දු යවන්නන් තමයි මෙතන අපි සමස්තයක් විදිහට ගත්තොත් ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනෙක් යොදාගත්තා. සාන ආරක්ෂිගේව අපි අමතරව. ඉතින් අපි ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනාම කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරලා නැහැ. දුලාජ් සමුදිත, කුගදාස් මුතලාන්,
මාතුලන් ඒ වගේම වනුජ සහන් රවිදු ෆර්නෑන්ඩෝ විජයකාන්ත් වියස්කාන්ත් කිසිදු ජාත්‍යන්තර අත්දැකීමක් නැහැ ඕන්ට. ඉතින් ඒ වගේම පිටිකරණය ගත්තාම ටොප් ඕඩර් එකේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් පන්දු යැවීම පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ මේ ආකාරයට මේ ක්‍රීඩා කළේ ජාත්‍යන්තර අත්දැකීම් නැති ක්‍රීඩකයෝ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක බැලුවාන් පස්සේ මේ performance එක top performance එකක් විදිහට අපිට මේ bowling performance එක දක්වන්න පුළුවන් විශේෂයෙන්ම. ඉතින් දැන් අවසන් මහා තරගයට අපි ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි වැදගත්ම කාරණය මෙතන තිබෙන. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ පන්දු වාර 29කුත් පන්දු 3කදී ඇෆ්ගනිස්තාන්ලා මේක චේස් කරා නම් ඔවුන්ට මෙතනින් ඉදිරියට යන්නට තිබ්බා. නමුත් ඒ කියන්නේ ඔවුන්ට ෆයිනල් සිලෙක්ට් වෙන්න තිබ්බා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ව මැඩලන්නට සමත් වීම විශේෂත්වයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කතා කරලා තියෙන සමස්තයක් විදිහට ඉන්දිය කණ්ඩායමට රෙහිවත් හොඳින් පන්දු යවුවා මේ වියස්කාන්ත් වනුජ කුගදාස් මාතුලන් කියන ක්‍රීඩකයන්. ඉතින් ඒ ක්‍රීඩකයෝ ගැන කතා කරනකොට මේ ක්‍රීඩකයෝ ඉස්සරහට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ඉන්න ක්‍රීඩකයෝ මේ දක්ෂ ක්‍රීඩකයෝ. ඉතින් මොවුන්ගෙන් මේ ඒ කණ්ඩායම් වල මේ performance එකත් එක්ක යම් විදියකින් ජාතික කණ්ඩායමේ දොර විවර වුණොත් ඒ කියන්නේ යම් කිසි හිදසක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම හොඳ පන්දු යවන්නන් ටික දෙනෙක් මේ ෂෝටර් ෆෝමැට් එකට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්නවා කියන එක ඔවුන් පෙන්වලා තිබෙනවා. ඒක තමයි වැදගත්ම කාරණේ. අපි හැමදෙස්සම ඩොමස්ටික් එක ගැන කතා කරනවා. ඩොමස්ටික් එක තුල performance ගැන කතා කරනවා. perform කරන එක ගැන කතා කරනවා. ඒ කණ්ඩායම තුල. ඒ කියන්නේ ඒ කණ්ඩායම තුල කියන්නේ අපි කවුද දැන් අපි ඩොමස්ටික් එක ඇතුලේ අපේ රටේම ක්‍රීඩකයන්ට රැහිව තමයි අපි ක්‍රීඩා කරන්නේ. හැබැයි ඒ කණ්ඩායමකට එනකොට අපි ජාත්‍යන්තරේ අපි ගත දෙන්නේ එහෙම අනිකුත් රටවල් සමග ක්‍රීඩකයන් සමග තමයි ක්‍රීඩා කරන්නේ. ඒතකොට ඒ රටවල් වල ඒ කණ්ඩායම් සමග ඒ කියන්නේ ඒගොල්ලෝගේ next level එකේ players-ත් එක්ක අපිට කරට කර perform කරන්න පුළුවන් නම් අපේ players-ලාට කරට කර සෙල්ලම් කරලා තරග ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි හොඳම පන්නරය ජාතික කණ්ඩායමට ගිහිල්ලා perform කරන්නට. සහ අපි දකින තවත් කාරණා තමයි සමහරු කියනවා ඩොමස්ටික් එක ඇතුලේ අපි මේ අමතර කාරණා මෙතනදීම ඇඩ් කරනවා ඔබට. සමහරු කියනවා මේ ඩොමස්ටික් එක ඇතුලේ perform කරාට වඩා නැහැ ජාත්‍යන්තර තලයට ආවන් පස්සේ මේ ක්‍රීඩකයෝ perform කරන්නේ නැහැ කියලා. අපි ඉන්දියාව වරම් බැලුවොත් හැමදාම අපි ඉන්දියාව උදාහරණයට ගන්න මේ හේතු සාධක තිබෙනවා. ඔවුන් ඉතාමත්ම පොහොසත් ක්‍රිකට් වලින් පොහොසත් රටක් ගත්තොත් අපි මුදල් පැත්ත පසකින් තියලා ක්‍රිකට් ගත්තොත් ඔවුන්ගේ අපි ගත්තොත් ඔවුන්ට තරඟ තියෙනවා. අපි ගත්තොත් එහෙම ටූර්නමන්ට්ස් කිහිපයක්ම ඔවුන්ගේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔවුන්ට ජාතික කණ්ඩායමට යම්කිසි අවස්ථාවක් ලැබුණොත් ඉන්නේ එහෙම ඔවුන් අර ක්‍රිකට් ගහලා ඒ ෆෝම් එකේ ඉන්නේ. එතකොට ඔවුන් තරඟ ක්‍රීඩා කරලා ඔවුන් ඒ පන්නරෙන්ම තමයි කණ්ඩායමට එන්නේ. හැබැයි අපි ගත්තොත් ඉන්නේ අපි ඩොමස්ටික් එක NSL එක අපි ඩොමස්ටික් එක කියලා අදහස් කරන ක්ලබ් ටූර්නමන්ට් එක ඊට පස්සේ NSL එක ඒ ටීම් ටුවර්ස් අඩුවෙන් තිබිලා තමයි ඉස්සර ගත්තොත් දැන් එන්න ඒ ටීම් ටුවර්ස් අපිට වැඩි වෙනවා. ඉමර්ජින් ටුවර්ස් වැඩි වෙනවා. NSL එක තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් ඉන්නේ ක්ලබ් ටූර්නමන්ට් එක තියෙනවා. තව යම් ටූර්නමන්ට්ස් ඒ ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා. ඒ දේවලුත් ඒ හිදස වැහුණොත් අනිවාර්යෙන්ම අපේ ප්ලේයර්ස්ලාත් ඒ කියන්නේ ඩොමස්ටික් ස්ට්‍රක්චර් එක ඇතුලේ perform කරන ප්ලේයර්ස්ලාත් ජාතික කණ්ඩායමට ආවන් පස්සේ හොඳට perform කරන්න ගනී කියන විශ්වාසය අප සතුව තිබෙනවා. ඉතින් දැන් ඉරිදා තමයි වැඩේ තියෙන්නේ. ඉන්දියාවට නම් පරදින්න බෑ කොල්ලනේ. ඉන්දියාවට රැහිව ගහන්න බෝන මැච් එකක් මේක. අපි විශ්වාස කරනවා සහන් ආරච්චිගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හොඳින් මේ තරගය තුල perform කරයි කියලා. ඒ බලාපොරොත්තුත් එක්ක අපි දැනට සමු කරනවා රැඳී සිටින ක්‍රිකට් නාලයක ගිලෙන සුළුදරාලම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.